ළමයා මේ කල්ලපන්. ඒයි මේ කල්ලා මේ බලන්න. ඈ මේ බලන්න සමලිංගිකත්වයේ දීලා තියෙන හැටි බලන්න. සමලිංගිකත්වයේ මේකී දීලා තියෙන ප්‍රමුඛතාවය බලන්න. ඇයි බොල හරණි නෝනෝ මේ අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ ටික සමලිංගිකත්වයේ ගේන්න මේ වගේ වෙබ්සයිට් එක ආරම්භ කරේ. මේවා සොයන්න බැන්නේ තොට බැරිද බං? තෝ යක්ෂණියෙක්නේ. මේ බලන්න යක්ෂණියෙක් වගේ කොණ්ඩේ කඩාගෙන පීසියක් වගේ මං එදා ඉදලම කියන්නේ දරුවෝ ටික විනාශ නොකර මේ රටේ අහිංසක දරුවෝ විනාශ නොකර බලන්නකෝ එක්තරා රටක නියෝජ්‍ය අගමැතිනිය තම රටේ දරුවෝ ටික ආරක්ෂා වෙන විදියට වැඩපිළිවෙල කරනවා. මේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මේ මොකද කරන්නේ? රටේ තියෙන අධ්‍යාපනය විනාශ කරලා දරුවොත් විනාශ කළා. ඔබතුමීටම යෝජනාව කරන්න මං කෙනෙක් හොයලා දෙන්න විවාහ වෙන්න. හොඳ ලස්සන කොල්ලෙක් විවාහ වෙලා බලමුකෝ. ලස්සන කොල්ලෙක් මම හොයලා දෙන්න විවාහ වෙන්න. විවාහ වෙලා එක දරුවෙක් මෙලවට බිහි කරපි බලන්න. එතකොට තමයි මවුසෙනෙහස හදවතින්ම එන්නේ කියන එක මතක තියාගන්න. මවක් වෙන්න නැතුව කවදාකවත් දරුවෙගේ අගයක් තේරුම් ගන්න බෑ. පියෙක් වෙන්න නැතුව කවදාකවත් දරුවෙගේ අගය පියසෙනෙහසක් එන්නේ නැහැ. මවුසෙනෙහස පියසෙනෙහස දරුවෙක් මෙලොවට බිහි වුණාම තමයි තේරුම් ගන්නේ. එතෙක් සෙල්ලංකාර සල්ලාලකම තියෙනවා. ඉතින් ඔබතුමිය මේ මොකද කරන්නේ? බියුටිලේෂන් ගේනවාද? එහෙම නැත්නම් බියුටි සැලූන් එකක් ඔබතුමිය ගන්නවද? නැත්නම් ඔබතුමිය ලස්සන වෙනවද? ඇයි හරෙන්නේ නෝනා මේ රටට විනාශයක් කරන්නේ? අධ්‍යාපන ශාස්ත්‍රය කරගෙන නැත්නම් ඔය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිගරු ජනාධිපතිතුමාගේ යටතට බාර දෙන්න. එහෙම නැතුනොත් එහෙම ඔබතුමිය මේ රට සම්පූර්ණ විනාශ කරනවා. අද මං දැන් ගුරුවරුන්ගෙන් අහනවා තොපි එදා මා දැවැන්ත බස් වලින් ආවේ ත්‍රිවිල් වල ස්ටිකර් ගහගෙන ගියා අපි මාලි මා ජාතික ජනබලවේගයට කියලා. කෝඩයන් ත්‍රිවිල්කාරෝ තොපිට ළමයි ඉන්නවනේ. ජනතාව එදා ගුරුවරු ආවේ මහ විශාල දැවැන්ත ව්‍යාපාරකෝ මහින්ද ජයසිංහ බස් එලවලන කාර් එලවලවා ඊළඟට කෝච්චි බුක් කරමින් උද්ඝෝෂණයට ආවේ. අපිට මේ රජයක් ගන්න ඕන. අපි ජාතික ජනබල අපි JVP අපි ජාතික ජනබලයට සටන්කම් කියමින් අනේ මන් අර ගුරුවරුන් දවසක් ඇහුවා එක්තරා මත්තල පාරේ බස් ගුඩාට අතගෙන අපි වෙනසකට යනවා. අපි අනුරට තමයි මේ සැරේ කිව්වා. දැන් රට අනුරට තොපි වලපාලට නෙමෙයිද? මං එදා කිව්වා නේද? ඉතින් දැන් ගුරුවරුන්ගේ කටේ පාස් නේද? පාස් නෙමෙයි දාන්තේ තොපර හුබස් දාන්තින්නේ. ඇයි? දරුවෝ ගැන කිසිම අනුකම්පාවක් නැති ගුරුවරු ටික මුං ආවා. ගුරුවරු ටිකත් දැන් තොපිටත් දැන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ගුරුවරු දැන් අන්තාසන තාතරපත්ලා තින්නේ. මතක තියාගන්න. කවමදාකවත් මුන්ට මේ රට හදන්න බෑ. රටේ කොන්දක් නැහැ. කොන්ද කලින්